මහවැස්සෙන් දිවෙන පුරා ලක්ෂ 8ක් අවතැන්. පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් 80%ක් ජලයෙන් යට වෙයි. අම්පාර මඩකලපුව ත්‍රිකුණාමලය අනුරාධපුර පොළොන්නරුව මහනුවර මාතලය තුළු දිස්ත්‍රික්ක ගණනාවක පුද්ගලයෝ ජලගැලීම් හා නායාම් හේතුවෙන් අවතැන්ව සිටිති. නායාම් හේතුවෙන් මහනුවර ගැටඹිය ප්‍රදේශයේ 7 දිනක් ජීවිතක්ෂයට පත් වූහ. ඔවුහු දෙවන රාජසිංහ මාවතේ නිවාස 6ක පදිංචිව සිටි අය වෙති. ඔවුන්ගේ අවසන් කටයුතු ප්‍රධාන අමාත්‍ය අරමුදලින් ඉදිරි දිනකදී සිදු කරන බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පවසයි. ජලගැලීම් හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක පුද්ගලයෝ 13 දෙනෙක් අතුරුදන්ව සිටිති. ජලගැලීම් වලින්ද තවත් පුද්ගලයෝ 5 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තවත් 11 දෙනෙකුට බරපතල තුවාල සිදුව තිබේ. නිවාස 3700කට හානි සිදුව ඇති අතර 974ක් මුළුමනින්ම විනාශ වී ඇත. දිස්ත්‍රික්ක රැසක ගමනාගමන කටයුතු විදුලි සැපයුම හා දුරකථන සේවාද අඩාල වී තිබේ. අවතැන් ජනතාවට නවාතැන් පහසුකම් හා ආහාර සනීප ආරක්ෂාව ඇතුළු අත්‍යවශ්‍ය පහසුකම් සැපයීමට පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසයි. මඩකලපුව දිස්ත්‍රික්කයේ තමයි වැඩිම පීඩනයකට ලක් වෙලා තියෙන්නේ. අම්පාර දිස්ත්‍රික්කයත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තුලත් තමයි කඳවුරු පීඩා තිබෙන්නේ. ඊට අමතරව නුවරඑළිය අනුරාධපුර කියන දිස්ත්‍රික්කවලත් වැසි සහිත ස්වභාව තත්ත්වය නිසා විපත් වාර්තා වෙලා පවතිනවා. නිවාස හානි වෙනුවෙන් ඒ අවශ්‍ය සියලු සහනාධාරණුත් සියලු මුදල් වෙන්කර ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින් සියලු පියවර මේ වෙන විට අරගෙන තිබෙනවා. දිස්ත්‍රික්ක රැසකට තවදුරටත් තද වැසි. ජලගැලීම් හා නායම් සිද්ධීන් රැසක්. වර්ෂාවෙන් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ නැගෙනහිර හා උතුරු මැද පළාත්වලටයි. මඩකලපුව දිස්ත්‍රික්කයට ඊයේ ඇදහැළුණු මිලිමීටර් 317ක වර්ෂාපතනය වසර 100කට පසු මඩකලපුවට ලැබුණු වැඩිම වර්ෂාව ලෙස සටහන් වී තිබේ. මේ අතර අනුරාධපුරයේද නුවර වැව ඇතුළු වැව් සියල්ලම පාහේ වාන් දැමීම හේතුවෙන් මල්වතු ඔය දෙපස පදිංචි ජනතාවට ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වයි. අනුරාධපුර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ මාතලේ හන්දියද සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී පවතී. රාජාංගනී ජලාශයේද වාන් දුරටු 10ක් විවෘත කර තිබේ. තත්පරයට ඝන අඩි 13253ක ජල දහරාවක් වාන් ඇල මාර්ග වෙත මුදා හැරෙන බැවින් පහත් බිම් කිහිපයක් ජලයෙන් ගැටවීමේ අවධානමක් මතුව තිබේ. පදවිය වැවේ වාන් දුරටුද තෙවන වරටත් විවෘත කිරීමට ව්‍යාපෘතිභාර වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පියවරගෙන ඇත. විසෝකොටුව, කම්බිලි වැව, ගැමුණුපුර, කාවන්තිස්සපුර, යාය 10 හා ශ්‍රීපුර පහත් බිම් කිහිපයක් මේ හේතුවෙන් ජල මට්ටමේ අවධානමකට ලක්ව ඇතැයි එම කාර්යාලයේ තවදුරටත් කියා සිටී. රන්දිනිගල හා රන්ටැබේ ජලාශයද පිටාර මට්ටමට පැමිණ තිබේ. ඒ හේතුවෙන් වාන් දුරටු විවෘත කර ඇතැයි කාර්යභාර ඉංජිනේරු කාර්යාලය පවසයි. අධික වර්ෂාව හේතුවෙන් බදුල්ල බිබිල මාර්ගයේද නායම් රැසක් වාර්තා වී තිබේ. ඊයේ සිට පවතින සුළං තත්ත්වයේද තවමත් පහව ගොස් නැතැයි අප වාර්තාකරු පවසයි. ලුණුගල නගරය හරහා හමා ගිය අධික සුළඟින් කඩසාප්පු රැසකටද අලාභ හානි සිදුව තිබේ. ප්‍රදේශයේ විදුලි බලයද ඇන හිට ඇත. මේ අතර බඩල් කුඹුර ප්‍රදේශයේ ඊයේ ඇති වූ සුළි සුළඟකින් නිවාස 84කට හානි සිදු විය. පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ අනතුරුදායක තත්ත්වයේ පහව යයි. අවදානම් තත්ත්වයක් දක්වා ඉහළ ගොස් තිබූ පරාක්‍රම සමුද්‍රයේ ජලධාරිතාව සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට වාරිමාර්ග නිලධාරීහු ක්‍රියා කළහ. පරාක්‍රම සමුද්‍රයේ මුළු ජලධාරිතාව අක්කර අඩි 1,10,000කි. එහෙත් ඊයේ දිනේ වන විට එය අක්කර අඩි 1,13,000 ඉක්මවා ගොස් තිබින. වාන් දුරටු 10ම විවෘත කොට ජලය ඉවත් කිරීම සඳහා වාරිමාර්ග නිලධාරීන් දරූ උත්සාහය සාර්ථක වී තිබේ. අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් මාතලේද ප්‍රදේශ කිහිපයක ගමනාගමනයට බාධා එල්ල වී තිබේ. රත්තොට කුමල් ඔළුව මාර්ගය මුළුමනින්ම වසා දමා ඇති අතර ඒ 9 මාර්ගයේ බලකඩුව ප්‍රදේශයේ පස්කඳු කඩා වැටීම නිසා මාර්ගය අවහිරව ඇත. මාතලේ ඉලුකුඹුර, මාතලේ ගලේබෙල, මාතලේ කන්දනුවර, නාවුල, විල්ගමුව යන මාර්ගවල ගමනාගමනයටද බාධා එල්ල වී තිබේ.
කන්තලේ පෝටන් කාටුව මාර්ගයේ පාලමක් අසල ගිලා බැසීම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා එල්ල වේ. ත්‍රිකුණාමලයේ සිට කොළඹ දෙසට ගමන් ගන්නා සිමෙන්ති හා පාන් පිටි පිර වූ ලොරි රථ 200ක් පමණ මාර්ගයේ සිරවී ඇති බව අප වාර්තාකරු කියයි. වවුනියාව නගරයේ ප්‍රධාන වැවේ බැම්ම කාදනයට ලක්වීමෙන් අවදානම් තත්ත්වයක් හටගනී. ඊයේ සිට උතුරු පළාතටද අකණ්ඩ වැසි ඇදහැලෙමින් පවතී. වවුනියාව මන්නාරම මුලතිව් කිලිනොච්චි හා වන්නි ප්‍රදේශවල සියලු වැව් පිටාර ගලමින් ඇතැයි අප වාර්තාකරු ප්‍රකාශ කරයි. විපතරපත් ජනතාව වෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සහන වැඩසටහනද ආරම්භ කර තිබේ. මාවනල නගරයේ සිදු වූ නායාමකින් නිවාස කිහිපයකට හානි සිදුව තිබේ. ඒවායේ පදිංචිකරුවන් తాවකාලිකව වෙනත් ස්ථාන වෙත යවා ඇතැයි අප වාර්තාකරුවෝ කියා සිටිති. උත්තලම ඉංගිනියාමිකේ ජලාශයේද වාන් දොරටු 6ම ඊයේ රාත්‍රියේ සිට යලි විවෘත කෙරෙන. තබ්බෝ වැවේ වාන් දොරටු 4ක් විවෘත කර තිබේ. දිස්ත්‍රික්කයේ සෑම ජලාශයකම පාහේ වැඩි ජලය මුදා හැරීම මෙවන විට සිදු කෙරේ. කොත්මලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වීම හේතුවෙන් එහි වාන් දොරටුද අද පස්වරුවේ විවෘත කළ බව කාර්යභාර ඉංජිනේරු WMJ වීරසේකර මහතා පවසයි. ජලාශයෙන් මුදා හැරෙන අමතර ජලය කොත්මල ඔයට හා මහවැලි ගඟට එකතු වන බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන්නැයි ජනතාව වෙත දන්වා සිටී. ලක්ෂපාන හා විමල සුරේන්ද්‍ර ජලාශද අද වන විට වාන් මට්ටමට පැමිණ තිබින. ඒ අනුව ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත කර තිබේ. මේ අතර නැගෙනහිර පළාතේ දැනට පවතින තත්ත්වය පිළිබඳ පැහැදිලි කරන බ්‍රිගේඩිය ධනංජිත් කරුණාරත්න මහතා. අම්පාර බඩකලපුව කියන දිස්ත්‍රික්ක ගත්තොත් සෑහෙන වර්ෂාවක් අද තිබිලා තියෙනවා. ජලය මට්ටම තිබුණට වඩා සමහර ප්‍රදේශවල වැඩිවීමක් දක්වන්න ලැබෙනවා. ඒ වගේම තව සමහර ප්‍රදේශවල අඩුවීමකුත් දක්නට ලැබෙනවා. යුද හමුදාව අනිකුත් රජයේ ඒජන්තවරු ඒ වගේම ග්‍රාම සේවා නිලධාරීන් සමග සම්බන්ධතාවය ඇති කරගෙන සියලුම බලසේනාධිපතිවරුන් ඒගොල්ලන්ගේ මට්ටමින් භූමිය කරා ගොස් අවතන් වෙලා තියෙන කට්ටියගේ ස්ථානසය හොයාගෙන ගිහිල්ලා ඒගොල්ලන්ව ආරක්ෂක ස්ථාන වලට ගෙනල්ලා ඒගොල්ලන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය යුද හමුදාව විසින් පිසු ආහාර ලබා දීමට කටයුතු කරලා තියෙනවා.